මං හිතන්නේ දුයි කියලා. අනේ මං හිතන්නේ දුයි. ඔයා පිංක් දැනගෙන ඉන්න ඔයාට නංගි කෙනෙක් දවනේ. දුව මම බබාගේ සීයා. මම කියන්නේ කොල්ලෙක් කියලා නේ දැන්. පුතෙක්. ආන්ටි උපේක්ෂ හිතන්නේ බෝයි කෙනෙක් පින් දුවක් එකෙන්ම ප්‍රින්සස්. ඔයා දන්නවා බබා කවුද කියලා? මං කවුරු වුණත් ආදරේ මේමයි දුවෙක් කියලා හිතනවා හැබැයි මං කැමති පුතෙක් නම් තමයි. මොකද කියන්නේ? ගර්ල් කෙනෙක් තමයි. මම බබාගේ ලොකු අම්මා මේත් ලොකු අම්ම කෙනෙක් නේද? අම්මේ. ආන්ටි ෂින් අංකල් සෙනනාස දුවෙට් අදන් ආනිලු. මම බබාගේ පුංචි පුංචි. ඉතින් පුංචි හිතන්නේ බබා කවුරු කියලාද? ටීම් ගර්ල් හයි කොහොමද අපි එහෙනම් දන්නේ ඇහෙනවද? මම ඊටත් හැමෝම ගොඩක් කාලෙකින් මේ හැමදාම අපි ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ අරන් ඉන්නේ. ඒක අපේ විශේෂත්වයක්. හැමදාම විශේෂත්වයක්. අතර මේ වීඩියෝ එක ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක ගැන දන්න අය හැමෝම බලන් ඉන්නවා මේක පෝස්ට් කරන්න. මේ පෝස්ට් කරනකම් මොකද ඒගොල්ලන්ටත් මේ එදා ගත්ත ෆොටෝස් වීඩියෝස් මුකුත් දාගන්න බැරි ඉන්නේ කට්ටියට. ඉතින් ඒක ඇත්තටම අපි හිතලම පරක්කු කරා. දැන් හැබැයි ගොඩක් පරක්කුයි. මේ ඉතින් දැන් ඉතින් කියන්න ඕනේ නේ මොකද්ද කියලා thumbnail එකකින් දාන්න. ඔව්. ඉතින් අපිට හම්බෙන්න ඉන්නේ කවුද කියලා දැනගත්ත ඒ දවස ගැන කතා කරන්න තමයි අපි යන්නේ. අපි දන්නවා. ඉතින් අපි දැන් දන්නා. මම දන්නවා ඉස්සර ඉඳන්ම දන්නවා සීන් එක. ඒක නම් බොරු. ඉතින් ඔපුනේ ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ එකේ අපි එක දැනගත්තේ ඇත්තටම ඔනේ අපි ඩිස්ප්ලේ එක ටච් කරලා ඩිස්ප්ලේ එකයි පේන්න ඕනද දැන්? ඉතින් අපි ඒක දැනගත්තේ ලංකාවේ නම් ඔන බයික් සද්දයක් ඇහෙනවා. මම පොඩ බයික් සද්දයක් ඇහෙනවා. බයික් නෙමෙයි. බයික් නෙමෙයි. මොකද ලංකාවේ නම් ඉතින් මාස 6ක් ගියාට පස්සේ ස්කෑන් එකක් කරලා තමයි බලා ගන්න පුළුවන් ජෙන්ඩර් එක ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියලා. එනකොට මෙහි NIPT කියලා මේ NIPT කියලා ටෙස්ට් එකක් තියෙනවා. ඒක බ්ලඩ් ටෙස්ට් එකක්. ඒක අනිවාර්ය නැහැ. හැබැයි ඒක කරන්නේ ඇබ්නෝමලිටීස් බලා ගන්න. මේ කියන්නේ ඩවුන් සින්ඩ්‍රෝම් ඒවා තියනවාද කියලා කලින් බලන්න. ඒක 12 weeks වලින් පස්සේ තමයි 12 weeks plus වලින් මෙහෙ කරන්නේ. එතකොට ඒක බලද්දි අපිට කැමති නම් ඒකෙන් ජෙන්ඩර් එක දැනගන්නත් පුළුවන්. ඒක අපිට ඕන නැත්තම් අපිට බලා ගන්න නැතුව ස්කෑන් එකකින් බලා ගන්න පුළුවන්. ආයෙත් ස්ක්‍රීන් එක විනාඩි ස්ක්‍රීන් ඔන්න ඕෆ් වෙනවා ඒක මට ගොබන්නේ. ඉතින් එහෙම තමයි අපි දැනගත්තේ. ඇත්තටම 12 weeks plus වලින් අපි ස්කෑන් එක මේ ටෙස්ට් එක කරලා අපි ඊළඟට ඩොක්ටර්ගේ අපොයින්ට්මන්ට් එකට ගියාට පස්සේ ඩොක්ටර් රිපෝට් එක ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ඩොක්ටර් පෙන් ඇහුවා මන් දැන් කියන්නද මේ නැත්තම් එපාද කියලා. වහලා දෙන්නද කියලා. ඊට පස්සේ එන හයිලයිට් කරලා වහලම දෙන්නම් කියලා. ඊට පස්සේ ඩොක්ටර් අපිට මේ ඒ ටෙස්ට් රිපෝට් එකේ හයිලයිට් කරලා ඒක වහලා දුන්න පුදුම අමාරුවකින් මේ ඒක ඕපන් කරන්න දුව මං අරන් ආවේ මෙයාගේ. ඉතින් මේ ඒකට කලින් ඔය කාටද ආසාවෙන් හිටියේ? මං එහෙම ආසාවක් නෑ. ඒ කියන්නේ මේ දෙන්නට මං ආසයි. අර ඔයා කෙල්ලෙක් කිව්ව හින්දා ඉතින් මෙයාට පොඩ්ඩක් නිකන් මෙයාත් එක්ක පොඩි ෆයිට් එකක් තරගයක් තියෙන්න ඕන හින්දා මේ කෙල්ලෙක් කියලා කිව්වා මම. කොල්ලෙක් කියලා කිව්වා. ඔව් කොල්ලෙක්. මෙයා කොල්ලෙක්ට මම ඉතින් නම් එහෙම එකක් නෑ. දැන් දෙන්න කවුරුවත් කමන්නේ. මම ආසයි කෙල්ලොන්ට මේ ලස්සනට අඳින්න පුළුවන්. අන්න ඒ වගේ ස්ටේජ් නිසා මම ආසයි. ඉතින් එහෙම කළා අපි ඒ ඩොක්ටර්ගෙන් හම්බෙච්ච රිපෝට් එක අපි මුලින්ම ගිහිල්ලා දුන්නේ අපේ මගේ යාළුවෙක්ට දිල්ෂානියකට. මේ මොකද එයා තමයි ඇත්තටම හිතන්නේ ප්‍රෙග්නන්ට් කියන එකත් කලින් මුලින්ම කිව්වේ එයා. ඉතින් එයා එතකොටම කිව්වා ජෙන්ඩර් රිවීල් එක කරන්න එයා තමයි ප්ලෑන් කරේ. ඉතින් එයාට ගිහිල්ලා එතරම් එහාට ගිහිල්ලා දුන්නා කියන්නේ අපිට ජෙන්ඩර් රිවීල් එක මේ කියන්නේ ඒ ගත්ත අපි මම හිතන්නේ අපි රිපෝට් එක අතර ගත්තේ බදාදා දවසක.
ඩොක්ටර් මට නම් එහෙම මතක නෑ දවස් මට මතක නෑ. බදාද දවසක ඉතින් ඒක අරගෙන මේ කොහොම හරි ඒ සතිය ඒ කියන්නේ ඒ සතියෙම සැටර්ඩේ අපි කරන්න ප්ලෑන් කරේ. ඒ කියන්නේ අපිට ඒක බලන්න තු මට බලන්න ඕනේ වුණා. බලන්න ඕන වුණා. රිපෝට් එකේ දුන්නා ඒක අපිට දැන් බලා ගන්න විදියක් නැතිලා හරි අමාරුයි. මොකද අනිත් උන් දන්නවා උන් කියනවා උන් හින්ටුත් දෙනවා එක එක ඒවා මේ කොල්ලෙක් කියලා හින්ට් දෙනවා කෙල්ලෙක් කියලා හින්ට් දෙනවා දැන් මොකෙද දෙන්නේ කියලා දන්නේ එහෙන එක්සයිට් ඉතින් මේ දුන්නා මොකද වහින්න දෙනවා ඔව් වහින පොඩි පොතයක් කියලා මේ මොකද මං අර ඒ කියන්නේ මුල්ම කියන්නේ අපි මාස දෙකෙන් දැනගත්තේ මාස දෙකෙන් දැනගත්තට පස්සේ කියන දැනගත්තට පස්සේ මට සතියකමාරක් විතර වොමිට් වුණා කන්න බොන්න බැරුව හිටියා. එතකොට අර මම කැත වුණා. ඒ කියන්නේ කෙට්ටු වෙලා. එතකොට දැන් මම කියනකට කොල්ලෙක් හම්බෙන්නේ නේ කොල්ලෙක් හම්බෙන්නේ නේ කැත වෙලා එනවා කියලා. ඊට පස්සේ ඒක බැක් නෝමල් වුණා. ඊට පස්සේ කොහොම හරි ඒ සතියෙම කරන්න ඕන නිසා මම වැඩ කරන දන අක්ක කෙනෙක්ට ඒක ඕපන් කරන්න කියලා දේශානියකට කෝල් එකක් ගන්න කියලා. හැබැයි සමහරු කිව්වා කෙල්ලෙක් කියලා. ඔව්. දේශානයකට කෝල් එකක් ගන්න කියලා ඒ මම වැඩ කරන තැන අක්කා ඒක බලලා එයාට කිව්වා මේක තමයි ජෙන්ඩික් මොකද අපි දැන් එයා දේශානයක පොඩ දුර ඉන්නේ. එයා වීකෙන්ඩ් එකේ තමයි මෙහෙ එන්නේ. කියන්නේ අපි ඉන්න පැත්තට මේ ඒක කරන්න කියලා එයා එහෙම තමයි දැනගත්තේ. ඊට පස්සේ කොහොම හරි මේ අපි ඔක්කොම මේක කළා අපි ඉතින් මේ මාමට කතා කරා මාම කිව්වා ඔක මේ එක පාරයි කරන්නේ. ඔව්. මේ ඒක නිසා කලබල වෙන්න එපා. මේ හදිස්සියට කල්ලා ඕක හරියට මේ වුණ නැත්තම් එහෙම අපරාධෙන ඒක නිසා පොඩ කලබල නැතුව හිමින් සැරේ කරමු කියලා. මාම ඒත් කියන්නේ මාසයක් වගේ කල් ඔව් මාසයක් වගේ කල් තියමු කියලා කිව්වේ. ඊට පස්සේ අපි ඒක මාමගේ වචනේට සාධාරණයක් කියන සේප්පන්ට නෑ සතියක් පව කරා. දැන් මාම කිව්වේගෙන් මටත් බය හිතුණා. මොකද අපිට එතකොට ඒ සතියෙම වැඩ තිබ්බා. ඒ මටත් බය හිතුණ නිසා ඊට පස්සේ අපි දෙන්නත් කිව්වා එහෙනම් ලබන සතියට කල් දාගමු කියලා. ඉතින් සතියකට කල් දාලා මට සති දෙකකට දුන්නා. මතකනේ හරියට. සතියක් හරි ඔව් සතියක් සති දෙකක් නෑ සතියක්. මේ ඒක එහෙම අරගෙන මේ ඊට පස්සේ කොහොම හරි අපි මේ ඊට පස්සේ කොහොම හරි මේ තියනවා නේද? මම හිතන අපි වීඩියෝ කරා දේශානියක්කට එන්විලොප් එක දෙන එක. නෑ හරි ඒක දෙන එක නෙමෙයි. අපි එක දවසක් ප්‍රෑන්ක් කරා මතකද? අපිට රිපෝට් එක අපි ගන්න මේ ඔව් මේකෙ මොකුත් නෑනේ මේකෙ මොකුත් නෑනේ. අපි බොරුවට නිකන් කොලයක් දීලා කොමනේ ඒක යට දීලා ඊට පස්සේ කට්ටියම ප්ලෑන් කරා. ඉතින් අපිට ඕනුනේ සිම්පල් විදියට කරන්න. කොහොමත් මම ඔය ඉන්ස්ටාග්‍රෑම් රීල්ස් වලින් මේ බලලා අර පික්නික් වයිබ් එකක් කරන්න තමයි මට ඕන වෙලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් අපි ඒ වැඩ ටික ප්ලෑන් කරගත්තා. කියන්න ගියොත් කියන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඔව් ඒ හින්දා මේ දිල්ෂානීට ඒක දුන්නට පස්සේ දිල්ෂානි දන්න කට්ටිය කියන අපි දිල්ෂානී කියන්නේ යාළුවෝ. ඉතින් මගේ හොඳම යාළුවගේ මේ යාළුවලා ඉන්නේ දිල්ෂානිත් එක්ක මේ ඒ කට්ටියයි අපේ මාමලයි විතරයි මේ මාමලයි අපේ ඉෂිනියෝනේදී. ඔව් ඉෂිනියෝනේදී. අක්කයි ඉතින් කසින් මෙහෙ ඉන්න කසින් කසින්ස්ලා දෙන්න තුන් දෙනා යාළුවෝ ටිකයි මාමයි. යාළුවෝ ටිකක් කියන්නේ යාළුවෝ ටිකම ටිකයි. ඔව් ටිකම ටිකයි යාළුවෝ ඉන්නවා ඉතින් ගොඩාක්. මොකද ඒක කියන්නේ අපි හැමෝටම කියලා ප්ලෑන් කරොත් එහෙම හිට තව කල් යනවා. ඒක නිසා මේ අපිට අර ඉක්මනට කරන්නත් ඕනේ. කියන්නේ හැමෝටම ෆ්‍රී දවසකුත් නැහැ. ඒක නිසා අපි සැටර්ඩේ සන්ඩේ හරි. සන්ඩේ දවසක මේ ඉතින් කරන්න දාගත්තා. හරි පොඩියට. හරිම සිම්පල් විදියට. ඉතින් ඊට පස්සේ තිබ්බ ප්‍රශ්න තමයි දැන් ජෙන්ඩ් එක දැනගන්න කොහොමද කියන්නේ. ඔව්. මේ කියන්නේ මොකක් කරලාද කියන්නේ දැන් එක විදිහේ ඒවා තියනවානේ දැන් කරන්න. බලූන්ස් මේව කරනවා. දැන් මේගොල්ලෝ මොකද බර්න් අවුට් කරලා කරන්න ප්ලෑන් කරා. එහෙම ප්ලෑන් කළා. අන්තිමට මේ අපි දෙන්නමනේ දැක්ක වීඩියෝ එකකින් මං ගාර අපි කේක් මාත් දැකලා තිබ්බ ඒ වෙද්දි කේක් එක ගහලා අර වයින් ග්ලාස් එකකින් කේක් එකට කල එක දාලා එහෙම බලමු කියලා. ඊට පස්සේ කොහම හරි දේශානියකටත් ඉතින් අර ඒ ඔක්කොම ප්ලෑන් කරගන්න කොහම හරි ඊට පස්සේ ජෙන්ඩ් එක මුලින්ම දැනගත්තේ අපේ මාමලා. මම හිතන්නේ කුලණියක්කට දේශානියක කිව්වේ. ඉතින් කුලණියක්ක මාමට කියන්නේ නැති.
මේ කුලණී අක්කයි මාමයි. කුරුණි අක්කයි මාමයි. මන්නම් කුරුණි නැන්දත් කියන කුරුණි අක්කත් කියනවා ඉන්දරේට්ලා. මේ ඊට පස්සේ කොහොම හරි කුලණී අක්කට දේශානී අක්කා කියලා තිබ්බා. ඊට පස්සේ එතන ඉඳන් ඉතින් කුලණී අක්කයි දේශානී අක්කයි ඒ කට්ටිය එයා තමයි ඊට පස්සේ කේක් එක හදන්නේ. කේක් එක හැදුවේ. රහට කේක් හදනවා. ඒක නිසා එයාට කේක් එක හදන්න ඕන නිසා තමයි ජෙන්ඩ් එක කියන්න ඕනේ. මේ ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොමලා එකතු වෙලා ප්ලෑන් කළා. මේ ඉතින් හරිම සිම්පල් විදිහට අපි කරන්න ගත්තා. අපි ඉතින් දැන් බලමු එදා දවසට වීඩියෝ ටිකක් බලමු. මාමට කතා කරමු. නමක් කතාමන්. මේ අද ඇත්තරම දන්නේ කාගෙද කියලා මොකද්ද මේ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මේ මෙන්න මෙයාගේ තමයි බබා. මේ සුදු වෙනන් ඉන්නේ. මෙයාගේ බබාගේ ජෙන්ඩර් රිවීල් එකට තමයි ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ. මොකක්ද මේ මෙතන මොකක්ද වෙන්නේ කියන්නේ? ප්‍රධාන ආරාධිත අමුත්තාවේ. ඔව් ලස්සනයි. බබාගේ සීය තමයි මුලින්ම ස්ටාර්ට් කරන්න ඕනේ. අයියලා මාමල අවුල නෑනේ සීයල වල මාත් මාම එතකොට පුතත් මාම අවුල නෑ. මෙතෙන්ට අරගෙන ගන්න වීඩියෝ එක ලස්සනයි. මාමේ එන්නක මෙතෙන්ට. ඔය දෙන්න මේ පැත්තට ගන්න වීඩියෝ එක. මේ මාමි මොකද්ද කියන්නේ ඔයා? මම කියන්නේ කොල්ලෙක් කියලා නේ. කියන්න දෙයක් නෑනේ. හරි. එක ගොල්ලයි. මාමේ. කවුද දෙවෙනිය නැන්ද එන්නේ? රෝසි නැන්ද කියන රෝස පාට තියන්න රෝසි නැන්ද? නිල් තියන්නේ රෝස පාට දැන්. රෝස පාට යන්න. නිල් පාට ගම. වීඩියෝ එකක් නැන්දගේ. නෑ. නැන්ද මොකද්ද කියන්නේ? පුතෙක්. යස්. නිල් පාට දෙකයි. ඔයා කවුද කියන්නේ? ඔයාට මල්ලියෙක්ද නංගියෙක්ද ඕනේ? ඉනි මිනි මනි බෝයා. මල්ලියෙක්ද ඕනේ? මල්ලි නෙමෙයි පුතා. පුතානේ. ඔයාගේ පුතා. Your son. You know? Keep that. Oh, okay. මාවි සුබ මූර්ති කියන්න බෑ. මෙහෙම තියනද මම මේ පාට මම ගන්න. මාම හිතන්නේ බ්ලූ කොල්ලෙක්. මාම නෙමෙයි සීයා මම බබාගේ සීයා. මම බබාගේ සීයා. අයියර දැක්කද අර මේ වීඩියෝ එකක් තියෙනවද? මම බබාගේ මී ආච්චි තන්නේ Pink.
ෆර්ස්ට් පින්ක් එක. දැන් ඔයාද පින්ක් තිබ්බේ නැත්නම් පින්ක්ද කියන්නේ පින්ක් මං ආසයි පින්ක් වල අන්න ආච්චි කියන්නේ ආච්චි කියන්නේ මොකක් කියලා පින්ක් දුවක් ගර්ල් කොහෙද තියන පුතා කොහෙන් හරි ඕන අපි ලොකු මාමගේ ගෑණිට කියන්නේ නැද්ද නේද අයියෝ නිත්මිට මාමා වෙන්න ඕන කව ගන්න අන්නේම ගන්න ශායින් ලොකු නෑ නැන්දා මගේ අක්කනේ ලොකු අම්මා මේකේ කැමති නෑ ලොකු අම්මා වෙන්න මම කැමති නෑ මම තරේ ගලා දකින්න දෙකරන් තියෙනවා බබු එන්න මුලනි නැන්නේ මොකක්ද ඔයා කියන්නේ මල්ටි බෝටි ආයෝ එයා ටිකක් කියන්න බෑනේ යා තමයි කේක් එක හැදුවේ මොනවද කුලනි බේකර්ස් බේකින් කේක්ස් බයි කුලනි නම තාම තීරණය කළේ නෑ ව්‍යාපාරේ දැන් පටන් ගත්තේ මම කවුරු වුණත් ආදරේ ඉතින් කියන්නේ කිව්වා අයියෙන් ඔව් අක්කේ ඔයා මොකද හිතන්නේ ආන්ටි උපේක්ෂා ආන්ටි උපේක්ෂා ආන්ටි Uncle Shehan. සිහාන් අයියන්ඩි මොකක්ද හිතන්නේ එකෙන්ම ප්‍රින්සස් ප්‍රින්සස් කාටද මේ ප්‍රින්සස් හම්බෙන්නේ කියලා තමයි දන්නේ ඒක තමයි ප්‍රශ්නේ අනේ මේක ඉගන් බෙජ් එක හරි ඊළඟට කවුද වැඩිමල් ෆිලිප් එන්න ඔයා මල්ටි වෝට් මොකද කරන්නේ දීශානි නැන්දේ ඔයා දන්නව බබා කවුද කියලා ඔයා කැමති කාටද ඔව් නෑ ඔයා කැමති කාටද කියන්නේ ඕන කෙනෙක් දැනගෙන තියන්නේ බලන්න ඔයා දෙකම ගන්න දෙකම ගන්න තව බෝයිස්ලා වැඩි ඕන අරුන් අනුෂ්කා අයියට එතකොට මාමා මාමනේ වගේ අහන්න කියන්නේ වැඩි වගේ ඈ තමයි මගේ පැත්තට සම්දේ වැඩි වගේනේ ගිහිල්ලානේ පොඩ්ඩක් කියන්නේ ගර්ල් කෙනෙක් තමයි ඈ මොකද කියන්නේ ගර්ල් කෙනෙක් තමයි ඒ පව් ඔයා කියන්නේ බෝයි කෙනෙක් හදනවා කියලා කියන්නේ මා වගේ ගර්ල් අපිට ගර්ල් කෙනෙක් දීලා බෝයි කෙනෙක් හදනවා කියලා කියන්නේ දැන් කොහොමද මේ යුකි මල්ලි ඕන තැනක කියනවා උඹ නම් බබාටත් මල්ලිම තමයි යුකි මල්ලි මොකක්ද කියන්නේ මේමයි දුවෙක් කියලා හිතනවා හැබැයි මං කැමති පුතෙක් නම් තමයි දුවෙක් කියලා හිතනවා මටත් ඒ විතරේ දෙනාවල් තියෙනවා ඒකට මේ මං ඒක කියන්න මේ වැත්තේ කම් ශයිනි ලොකු අම්මා ශයිනි ලොකු අම්මා එන්න ඔය ශයිනි කියන්නේ ලොකු මොකක්ද මොකක්ද බබාගේ හිතන්නේ ලොකු අම්මා ඕන්න කියන්න ඕන්න කියන්න බං බබාගේ ලොකු අම්මා ඔව් ඔයා හිතන්නේ බබා කවුරු කියලාද මම ඇඳන් ඉන්නේ රෝස් පාර ඔව් මම හිතන්නේ කොල්ලේ කියලා මේ කියන්නේ
එන්න ඉෂි. ෂයිනිය. මේත් ලොකු අම්ම කෙනෙක් නේද? ඔව්. අම්මේ. මම ආන්ටි ඉෂි. ආන්ටි ඉෂිනී ඔයා මොකද කියන්නේ බබා කොල්ලෙක්? ගත් පාටන කෙල්ලෙක්. ඊට පස්සේ ඔනලිය. ඔන්ලි පුංචි අම්මේ. ඔන්ලි පුංචි අම්මේ ඇවිල්ලා තියෙන පාට. ආයි. ඔමින්ද. ඔන්න කියන්නේ මං බබාගේ බබාගේ පුංචි. ඉතින් පුංචි විතර බබා කවුරු කියලාද? team girl. මං හිතුවේ ඔල්ලොන්ට වැඩිනේ. Uncle Sena. අංකල් සිනාන්. අංකල් සිනාන් හිතන්නේ බබා කවුරු කියලාද? අංකල් සෙනානාස දුවට් අදන් ආනිලු. දැන් අපි දෙන්න අපි දෙන multiverse. අම්මෝ pink or blue pink or blue come choose Pink or oh follow again record kare එයාගෙන් ගිල තිබ්බද මේ තිබ්බේ ආද photoshoot Hello ko. අම්මා තව කවුරු ඉන්නේ තව හරි මේගොල්ලන්ගෙන් ගමු. මේ ඉන්නේ අයියේ ලයිට් දාන්නකෝ. ලයිට් දාන්නකෝ පොඩ්ඩක් නැත්තම් අයියට මේ වීඩියෝ කරලා යන්න හායි ඔයගොල්ලෝ මේ කවුරු කියලාද හිතන්නේ කට්ටිය අයියා කියන්න බලන්න. ඔයා හිතන්නේ කවුරු කියලාද මේ මාමා නේද බබාගේ මාමා හිතන්නේ කවුරු කියලාද පුතෙක් කියලා හරි ඔන්න දැන් දාන්න බබාගේ ආච්චි මොකද හිතන්නේ ආච්චි රෝස පාට ඇදගෙන ඉන්නෝ මං හිතන්නේ දුයි කියලා. අනේ කෝ තාත්තා ඔයාලට වෙලාව ගියේ තාත්තා අම්මා ඔන් කරන්න කැමරාව අම්මේ. බෑනේ මං අනේ කැමරාව ඔන් කරන්න බෑලු වියාට අනේ අපි මේ කරන්න යන්නේ දැන් ඔක්කොම මේ කරන්න යන්නේ ඔක්කොම කට්ටි වටේ පෙන්න මේ අන්න බබාගේ ආච්චි මොකද හිතන්නේ අන්න සීයාව අන්න සීයත් ආව අම්මා මේ පුතෙක්ද හිතන්නේ සීයයි
සීයාචි අනේ අපේ තාත්තා නෑනේ. මේ කට්ටිය ඉන්නවා තාත්තනේ තාත්තට දන්නවා අපේ තාත්තට මගේ එකෙන් කෝල් එකක් ගන්නවා සමහර විට ආන්සර් කරේ ගෲප් කෝල් මේ තාත්තනේ අලුත් නම්බර එකක් තියෙන්නේ. අම්මා ඇඩ් කරන්නකෝ. මේ කෝල් ඉතුම්මයා මේ කට්ටිය මෙයා දන්නා කවුද කියලා දෙකම ගහන් ඉන්නේ. නෑ මේ කුලණිය ඒ කුලණියන්ද කො මාමල ෆොටෝ එකක් ගන්න. පිතුම්ගේ අක්ක බවාගෙන ඇන්න. සීයා අයියල තාත්තලා ඇඩ් කරනවා. කාටද වෙන්නේ මේ? මේ ඉන්නේ අපේ යුකීලගේ අම්මා. ඉතින් යුකීලගේ අම්මා මොකද්ද හිතන්නේ? කොල්ලෙද්ද ගෙල්ලෙද්ද අම්මේ? කොල්ලෙත් ආශිංස මේ ඉන්නේ. දුවෙක්ද? හැමෝම ඇවිල්ලා ඉන්නවා හරි ලස්සනයි. ඉතින් අද දවසේ බලමු අපි කවුද කියලා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. අනේ මයික් එක. ලිතුම්යා ඉස්සරන ආච්චිගෙන් ආනන්ද. ලිතුම්යට පොඩ්ඩක් දෙන්න. මේ ලිතුම්යා තාම දන්නේ නැහැ. අපේ නංගි තාම දන්නේ නැහැ. මම කියලා නෑ. දැනිලා ඇති. මොනවද දන්නේ ලිතුම්යා? මයික් එක ගලන්න දෙන්න. කෝ යා මූණ පින්නන්නේ නෑනේ. ඔයා හිතන්නේ කවුරු කියලාද? ඔයා පින්ක් දැනග ඉන්නේ. ඔයාට නංගි කෙනෙක් දවනේ. දුව. ඔයාගේ නංගි. දුව. ඔයාගේ නංගි කෙනා. කො කියන් ලිතුම්මයා. ඔය ෆෝන් එකෙන් ගන්න. ඒ ලස්සනට මේ ඔයා ජැකට් එක ගලවන්න. ජැකට් එක ගලවන්නන්නේ මෙයාගේ. ඉන්න මෙයා ජැකට් එක. ඔයා ෆොටෝද ගන්න? චීස් එකට ඕනේ. පෝට්‍රේට් දෙන්න ඕනේ. අනේ ඔකේ බැජ් එක තියෙනවා සෙනන්. අන්න. ශයිනි ඔස් ෆොටෝ ගන්න. ඕකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්න. ඔව් දාන්න ස්ක්‍රීන් රෙකෝඩ් එක. කමන්නේ පොපෝ එකක් දෙන්නවා. අර ෆොටෝග්‍රාෆර් මේක මෙතනින් තියන්න. වීඩියෝ ඔන් නේද? ඔය උඩින් කොළ පාට බාරයක් යනද බලන්න. මේකේ නේද තියෙන්නේ? හරිද? හරිද? ෆොටෝ ගන්නනේ වීඩියෝ වෙනවනේ. අපි තාත්තා නැහැ. තව ගනි දෙක දිගට ගනි. හා? හරි 15 නයිස්.
ඔයා එනවද මෙතනට? දේ කියන්නේ කවුද කියන්නේ අපි කියනකොටද කරන්නේ අපි ඔයගොල්ලන් අනිත් පැත්ත බලන් කරන්නේ. ඔයගොල්ලන් මේ ඉන්න කවුරු හරි කවුන්ට් එකක් දෙන්නකෝ. මේ මේක ඇතුළ රෝස පාට දක්වන්නවා මේක ඇතුළ රෝස පාට දක්වන්නවා ඔය දෙන්න බලාගෙන කරන්නේ. ඔන්න තියන්න 1 2 ගොන් මනාරින බෑ මම කිව්වේ රෝස පාටද වන්ද කියලා මේක උඹ දැන් කොල්ලෙක් හදපන් කොහොමද ෆොටෝ ගන්නද? මම ෆොටෝ ටිකක් ගන්නම් මට හරියට පොඩි හරියට කවුරු ෆොටෝ ගන්නවද? තාම මේ තව තියෙනවා. මම තියාගන්න. තව මේ අපි නෝමල් ෆොටෝ එකක් ගන්නත් එකක් තියෙනවා. ඔන්න ආයි එකක් ගන්නවා. අනේ ඇතට ගිහලා ගන්න අයියේ කටේ යනවා. කටේ ගියාම ඔයාලා ටට්ටක් ගාලා වෙනස් වෙවි ඉන්න මොකද ඔක ඉවරයි. ඔන්න 1 කවන්නේ අම්මෝ මෙයා අඩියටම ගහලා ඒක සෙට් අඩෝ ෆොටෝ ටිකක් ගන්න. හරියටම ෂුවර් අපට ඔයාලට ඕන මේකත් කඩන්න. අරගෙන තියෙන එක අරගෙන ඔයා ගත්තද වීඩියෝ? මම ගත්තේ නෑ. මොනවාද මේ ඒකේ තියෙන්නේ අදාළ එකට ඇතුවා. කිෂෝක් අනේ මේ ඕ මම පිට පෙන්නේ පිටට ආසයි මම අපි පස්සෙක් දැක්ක මේ අපි හැමෝම මෙතන ෆොටෝ එකක් ගමුනේ මම මෙතන ගෲප් ෆොටෝ එකක් ගමුනේ ඔව් අයියෝ මම මේක ගත්තා සෝරි